W15 වෙඩි තැබීමට අදාළව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නට කියා දැනුම් දී දැන් දින 2ක් ගත වුණා. නමුත් තවමත් ඔහුව සොයා ගැනීමට නොහැකි. ඔහුගේ කුරුණෑගල පිහිටි නිවසේ සහ කොළඹ පිහිටි නිවස යන දෙකම පොලිසිය විසින් පරීක්ෂා කළද ඔහු එහි රැඳී සිට නැහැ. ඒ වගේම මේ වන විට තවත් 7 දිනක අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය නියෝග කර තිබුණා. දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වෙන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර විශේෂයෙන්ම ලංකාවේ බිහි වුණු පොලිස්පතිවරුන් අතරින් සිරගත වන නැත්නම් බන්ධනාගාරගත වන අත්අඩංගුවට පත්වන දෙවන පොලිස්පතිවරයා බවටයි ඔහු පත්වන්නේ. පළමු පොලිස්පතිවරයා බවට පත් වූයේ පූජිත් ජයසුන්දරයි. දෙවන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් දේශපාලන බලය අසීමිතව භාවිත කරමින් පසුගිය කාල සීමාව තුරදී ඔහු විවිධ ක්‍රියාකාරකම් වලට මැදිහත් වනු අපදොටුවා. ගෝල්ෆේස් අරගල භූමියේදී ඔහුගේ භූමිකාව පිළිබඳ අදටත් පවතින්නේ විවේචනයි. කෙසේ වෙතත් අපට ලැබෙන තොරතුරු වලට අනුව දේශබන්දු තෙන්නකෝන් අද දවසේදී පොලිසියට බාර වීමට නියමිතව තිබෙනවා. ඔහු යම් ආකාරයක රෝහලක සිට පොලිසියට භාරවීමේ තත්ත්වයක් පවතින බවට අපිට ලැබුණු අභ්‍යන්තර තොරතුරු මේ වන විට සනාථ කර තිබෙනවා. ඒ අනුව රෝගී තත්ත්වයක් පෙන්눔 කරමින් රෝහලක සිට පොලිසියට භාරවීමට මේ වෙද්දී දේශබන්දු තෙන්නකෝන් සූදානමින් සිටින බවටයි අපිට ලැබෙන තොරතුරු සනාථ කරනු ලබන්නේ. කෙසේ හෝ ඊයේ දවසේදී තාණ්ඩුව පැත්තෙන් කිව්වේ දේශබන්දු තෙන්නකෝන්ට වහාම බාරවන ලෙසයි. මේ සම්ප්‍රදාය පොලිස්පතිවරයෙකුට කිසිසේත්ම ඔබින ක්‍රියාවක් නොවන වග ඔහුම තේරුම් ගත යුතුයි. පොලිසිය දේශබන්දුව සොයයි.